අයිබා අපේ රට හුන්ඩුවක්ද අපේ රට වර්ග කිලෝමීටර් 65,200 ගානක උපසරියක් තියෙන ලස්සන දිස්ත්‍රික්ක 25ක් තියෙන පළාත් 9ක් තියෙන ග්‍රාම සේවක වසම් මං හිතන්නේ 14,000 ගානක්ද කොහෙද තියෙනවා. ඉතාමත් මනරම් කඳුපන්ති තැනිතලා ලස්සන පරිසරයක් තියෙන ලස්සන වෙරළක් තියෙන ලස්සන මහා මුහුදක් තියෙන ලංකාව වගේ 16 ගුණයක් විතර තියෙන මං හිතන්නේ අපිට මුහුද. එහෙම තියෙන ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන ලස්සන සංස්කෘතියක් තියෙන ඉතිහාසයේ මහා බුද්ධිමත් උගතුන් වියතුන් හිටු මහා රජගොල්ලෝ ඉන්දියාව මැඩගාස්කර් වගේ ලෝකේ ලොකු රටවල් ආක්‍රමණය කරපු වාරිමාර්ග ලෝකෙටත් තුස්තීම් භූත වෙන විදියට හදලා තිබ්බ මහා දාස් ගණන් ජලාශ තියෙන තේ රබර් පොල් වලින් සමන්විත ලස්සන තේ ආයවල් වලින් කුඹුරු වලින් ලස්සන පරිසරයකින් සමන්විත ලංකාවට ආවේනික වෙච්ච විවිධ සතුන් ඉන්න විවිධ කුරුල්ලන් ඉන්න ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරය මුළු ලෝකෙටම දැනෙන්න දෙන සිංහල දෙමළ මුස්ලිම් බර්ග සහ බෞද්ධ සංස්කෘතික ඉතිහාසයක් තියෙන සුන්දර දිවයිනක්. ඒක හුන්ඩුවක්ද? ඒක දුටුගැමුණු රජතුමා එළාරගෙන් බේරගත්තා වගේ වසර 33ක් කුරිරු යුද්ධයක් තිබ්බා මේ රට ගිලගත්ත. ඩොලර් බිලියන 250ක 300ක ආර්ථිකමය වශයෙන් පාඩු කරපු ජන ජීවිතය අඩාල කරපු මිනිස් ඝාතනය කරපු දසදහස් ගාණක් ත්‍රිවිධ හමුදා පොලිස් සිවිල් ආරක්ෂක බලකා අය මරපු ඒ 33 අවුරුද්ද යුද්ධ කරපු LTT උන් පළවෑ හැරපු තුස්තිම් භූත වෙන්න කුඩු පට්ටන් එන්න ගහපු අපි මේක හුන්ඩුවක්ද? මේක යකෝ ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන රත්තරන් රටක්. ජපානයේ මිනිස්සු උදේට එළියට එන්නේ මව්වීමට වැඳලා දෙමාපියන්ටත් කලින්. මේක ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන ලස්සන සුන්දර රටක්. ඉතිහාසයේ හිටපු හොඳ රාජ්‍ය නායකයෝ අපි ඉදිරියට හොඳ රාජ්‍ය නායකයෝ ගේනවා. හොඳ රාජ්‍ය නායකයෙක් කියන බුද්ධිමත් ලෝක නායකයෙක්. බල බයයි එයාට. බල එයාට බයින්ද දැන් මේක බලට හුන්ඩුවක් වගේ පේන්නේ. ඇයි ප්‍රතාපවත් මිනිස්සු මේක පාලනය කරේ. දැන් හුන්ඩුවක් සයිස් එකේ පාලනය කරන ඉඳ උට පේන්නේ හුන්ඩුවක් වගේ. ඡන්දේ දීපු තොපිලා කාපිය වහ